හයි වෙල්කම් බැක් ටු ටෙක් සෙන්ට්‍රල්. අද මං කතා කරන්න ආවේ ඔගුන්ගේ ජීවිතේ දැන් නැතුවම වැඩි දෙයක්. ඔගුන්ගේ ඔෆිස් එකේ නැත්තම් ඔගුන්ගේ ඉස්කෝලේ ඔගුන් ගෙදර පවා ඔගොල්ලෝ ෂොප් එකකට කම්පියුටර් ෂොප් එකකට ගිහිල්ලා වුණත් මේ මං දැන් අද කියලා දෙන යන දේ ගැන වැඩි හොයන්නේ. දැන් ෆෝන් එකක් ගත්තොත් ඔගොල්ලෝ හොඳට YouTube එකේ රිසර්ච් කරලා ගන්න. මේක ගැන ඔගොල්ලෝ වැඩි රිසර්ච් කරන්නේ. ඔගොල්ලෝ ෆෝන් එකේ දැක්කොත් ඕඩර් කරනවා. RGB ලයිට්ස් තිබ්බොත් ඕඩර් කරනවා. හැබැයි සමහර විට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නෙවෙයි ඔයගොල්ලෝ ගන්න. අද මම මෙච්චර කතා කරන්නේ. මෙච්චර උනන්දුයි. මේ ඔයගොල්ලෝගේ කීබෝඩ් එක ගැන. හෝ මං කීබෝඩ් ගැන කියන්න. කොටම කලින් subscribe button එක ක්ලික් කරන්න. like එක නම් වීඩියෝ එක හොඳයි නම් දාන්න. හරි. අපි යමු වීඩියෝ එකට. ජීවිතේට ඔගොල්ලෝ කීබෝඩ් එකක් ගද්දී බලලා තියෙනවද කීබෝඩ් එක මෙම්බ්‍රේන් කීබෝඩ් එකක්ද එතකොට මැකැනිකල් කීබෝඩ් එකක්ද ඔප්ටිකල් කීබෝඩ් එකක්ද කියලා ඔයගොල්ලෝ බලලා තියෙනවද මං හිතන්නේ ගොඩක් දෙනෙක් නෑ ගොඩක් දෙනෙක් කම්පියුටර් ෂොප් එකකට ගිහිල්ලා RGB කීබෝඩ් එකක් හරි ගේමින් කීබෝඩ් එකක් හරි කියලා ඉල්ලනවා ඉල්ලුවට ඔයගොල්ලෝ දන්නේ ඇත්තටම මේවා වල වෙනස්කම් මොනවද කියලා අපි කතා කරමු ඉස්සෙල්ලාම ටෙක්නොලොජි වයිස් මේ වගේ අස්ස කොහොමද වැඩ ගන්න ඉස්සෙල්ලාම අපි කතා කරමු මෙම්බ්‍රේන් කීබෝඩ්ස් මේ මෙම්බ්‍රේන් කීබෝඩ් හරි මේ කීයක් ගැලවුම් ඔගොන්ට පේනවද මේකේ අස්සේ තියෙන ඩොට් එකක් සුදු පාට ඩොට් එකක් මේක තමයි රබර් ඩෝම් එක කියන්නේ මේක සුදු පාටත් වෙනවා අනිත් පාටත් වෙනවා මේ පේන්නේ ඔගොන්ගේ ෆුල් කීබෝඩ් එකේ රබර් ඩෝම් එක දැන් අපි යන් අස්සට කීබෝඩ් එක මේ වගේ පාර්ට්ස් තියෙනවා ඔගොන්ට පේනවා දුරින්ම රබර් ඩෝම් එක තියෙනවා ඊට පස්සේ ලේස් තුනක් තියෙනවා ස්පේස් ලේ එක කියලා තියෙන්නේ මේ ස්පේස් ලේ එක නම් টপ මෙම්බ්‍රේන් ලේ එකයි බොටම් මෙම්බ්‍රේන් ලේ එකයි වෙන් කරලා තියෙනවා වගේ වැඩ තමයි ඒකෙන් කරලා තියෙන්නේ টপ මෙම්බ්‍රේන් ලේ එකෙන් කරන්නේ සිකියුරිටි වගේ වැඩක් ඔගොන්ගේ බලනවා මොකද්ද ප්‍රෙස් කරයි කියලා බලන් ඉන්නවා යටම ලේ එක කරන්නේ විතරම ඉලෙක්ට්‍රිසිටි එක ෆ්ලෝ වෙනවා දැන් උඩ ඔයගොල්ලෝ කී එකක් ප්‍රෙස් කරාම යටම ලේ එකට එයා කොලම් එකක් ඇවිල්ලා টপ මෙම්බ්‍රේන් එකත් එක්ක ප්‍රෙස් වෙනවා ප්‍රෙස් වෙලා බොටම් මෙම්බ්‍රේන් එක ප්‍රෙස් වෙනවා බොටම් මෙම්බ්‍රේන් එක ප්‍රෙස් වෙච්ච ගමන් වෙන්නේ ඔගේ නිතරම කරන්ට් යනවානේ එතන කරන්ට් එක නැති වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ එතකොට ඉක්මනින් කීබෝඩ් එකේ තියෙනවා මේ වගේ සර්කිට් එකක් මේ සර්කිට් එක අදව ගන්න මෙතන කරන්ට් එක නැහැ කියලා ඊට පස්සේ කම්පියුටර් එක දෙනවා මෙතන කරන්ට් එක නැහැ කියේ. එතකොට කම්පියුටර් එක ලෙටර් එකක් ජෙනරේට් කරනවා වගේ වැඩක් තමයි මේකේ වෙන්නේ. මේ ලේයර්ස් ටික හින්දාම මෙම්බ්‍රේන් කීබෝඩ් වලට පොසිටිව් දේවල් ටිකකුත් ඇවිල්ලා තියෙනවා නෙගටිව් දේවල් ටිකකුත් ඇවිල්ලා තියෙනවා. පොසිටිව් දේවල් ගැන කතා කරොත් සද්ද අඩුයි. එතකොට ලයිට් වෙයිට් පරම නෑ කීබෝඩ් එක. තව affordable. පොඩි ගණන් වලට කීබෝඩ් එකක් ගන්න පුළුවන්. රුපියල් 18 අඩුවෙන් කීබෝඩ් එකක් ගන්න පුළුවන්. ආයේ මෙම්බ්‍රේන් කීබෝඩ් එකක් කැඩුනා. ආයේ හදා ඉන්න බෑ. කැඩුනොත් විසික් කරලා අලුත් එකක් ගත්තා. ආයේ හදන්න බෑ. ඕක ඉතින් හදා ඉන්නෙත් නෑ. මොකද හේතුව ඕක පර්චේස් කරන්න පුළුවන් ගානක්. affordable ගානක්. පොඩි ගානක් වෙනයි. ගොඩක් අයගේ වැරදි මතය තමයි මෙම්බ්‍රේන් කීබෝඩ් එකේ ටෙක්නොලොජි එකයි මැකැනිකල් ටෙක්නොලොජි එකයි ළඟ ඇති කියලා. නෑ. එහෙම එකක් නෙවෙයි. දෙක ටෙක්නොලොජිස් දෙකක්. මේකට ළඟම ටෙක්නොලොජි එක බැලුවොත් ලැප් වෙලත් රබර් ඩෝම් එකක් තියෙන්නේ. මේ ටෙක්නොලොජි එකමයි. හැබැයි ට්‍රැවලින් ඩිස්ටන්ස් එක අර ක්ලික් කරද්දි පල්ලෙහාට යන ඩිස්ටන්ස් එක අඩු කරගන්න ඒගොල්ලෝ සිසර් මෙකැනිසම් කියලා එකක් යූස් කරලා තියෙනවා. මේ තියන්නේ මෙකැනිසම් එක චික්ලට් කීබෝඩ්ස් වල තියෙන්නේ මේක. Apple lap වල එහෙම තියෙන්නේ මේ වගේ සිසර් මෙකැනිසම්. ඊට පස්සේ මැකැනිකල් කීබෝඩ් පැත්තට අපි යමු. මැකැනිකල් කීබෝඩ්ස් වල ඔය ලේස් ගණන් ප්ලාස්ටික් කෑලි යනම් මනන්නේ. එලින්ම තියෙන්නේ PCB එක printed circuit board එකක් යටම ඊට පස්සේ උඩ හැම කී එකකටම තියෙනවා ස්විච් එකක්. මේ ස්විච් එකක් අස්සට අපි ගියොත් කී කැප් එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ස්ටෙම් එකක් බලා ගන්න පුළුවන්, ස්ලයිඩර් එකක් බලා ගන්න පුළුවන්. එතකොට උඩ යටයි ස්විච් හවුසින් එක තියෙනවා, මැද ස්ප්‍රින්ග් එකක් තියෙනවා. එතකොට මෙටල් කන්ටැක්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද මෙතන? මේ මෙටල් කන්ටැක්ට් එකෙන් තමයි සේරම වෙන්නේ. අපි උඩ කී එක ප්‍රෙස් කරද්දි ස්විච් එක ප්‍රෙස් වෙනවනේ ඔටෝමැටිකලි. ස්විච් එක ප්‍රෙස් වෙද්දී ස්විච් එක පල්ලෙහාට එනවනේ. ස්ප්‍රින්ග් එකත් එක්ක ස්විච් එක පල්ලෙහාට එනවා. පල්ලෙහාට එද්දී අර මෙටල් දෙක කන්ටැක්ට් වෙනවා. එතකොට තමයි මේගොල්ලෝ
ඒගොල්ලෝ ට්‍රිගර් කරගන්නේ දැන් ක්ලික් කරා ඊට පස්සේ සිග්නල් එකක් යවනවා මෙතන තමයි ක්ලික් කරලා තියෙන්නේ කියලා PCB එකට. ඊට පස්සේ ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා අදාළ තැනේ අදාළ ලෙටර් එක. එහෙම තමයි මේක වැඩ ගන්න. මේක තමයි කස්ටමයිසබල්ම කීබෝඩ් එක අනික. අපි කස්ටමයිසබල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔප්ටිකල් කීබෝඩ් ගැනත් කතා කරලා ඉමු. එතකොට ටෙක්නොලොජි සෙක්ෂන් එක ඉවරයි. ඔප්ටිකල් කීබෝඩ් එක ඊළඟට. ඔප්ටිකල් කීබෝඩ් එකයි මැකැනිකල් කීබෝඩ් එක ගොඩක් එක හා සමානයි. අරගේ මැකැනිකල් තියරම් එකක් කියන්නේ මේකේ ඔප්ටිකල් තියරම්. මේක අපි ක්ලික් කරද්දි කී එක හරහා නිතරම යනවා ඔප්ටිකල් ලයිට් එක. මේ ලයිට් එක වහන එක තමයි අපි ක්ලික් කරද්දි ලයිට් එක වැහෙනවා. ලයිට් එක වැහෙද්දි ඒගොල්ලෝ දැනගන්නවා මෙතන ලයිට් එක වැහිලා ඊට පස්සේ රෙජිස්ටර් කරගන්නවා මෙතන ස්විච් එක එබ්බුවා. ඊට පස්සේ PCB එකෙන් කම්පියුටරේට කමාන්ඩ් එකක් යවනවා මේ අදාළ ලෙටර් එක ප්‍රෙස් කරා කියලා. මේ දෙකේ වෙනස තමයි අර ස්විච් එක මැකැනිකල් විදියට ක්ලික් වෙන්නේ ට්‍රිගර් වෙලා තමයි ක්ලික් වෙන්නේ. ඔප්ටිකල් එකේ ලයිට් එක තමයි බ්ලොක් කරන්නේ. අපි දැන් මේ කස්ටමයිසබල් කරන විදිහ කම්පෙයාර් කර ඔප්ටිකල් මැකැනිකල් කතා කරමු. මේ මැකැනිකල් ඔප්ටිකල් කියන කීබෝඩ්ස් වර්ග දෙක තියෙනවා. මේක හරියට බිල්ඩින් බ්ලොක් එකක් හදනවා වගේ වැඩක්. ඒ කියන්නේ මැනුෆැක්චර් කරලා ආපු කීස් එක කීබෝඩ් එකක් ගන්න පුළුවන්. වෙනම ඔගොන්ගේ කීබෝඩ් බේස් එක අරගෙන වෙනම කී කැප්ස් ටික වෙනම ඕඩර් කරලා එතකොට මේකේ මම පෙන්වන්නේ ඔගොන්ට ස්විචස්. මේ ස්විචස් තියෙනවා වර්ග මේන් වර්ග 3ක් තියෙනවා. ලීනියර්, ටයිල් එතකොට ක්ලිකී කියලා. මේ ලීනියර් එක හොඳයි ගේමර්ස්ලට වගේ. ඒ කියන්නේ මේක ෆාස්ට්. එතකොට ටෙක්ටයිල් එක හොඳයි ටයිපින් වලට. ක්ලිකී එක හොඳයි. ඒක මට කියන්න බෑ. ක්ලිකී එක තමයි ශබ්ද වැඩිම. ඉස්සනම් මේකේ මම දන්න විදිහට කලර්ස් 3කින් ඇවිල්ලා තියෙන්නේ රෙඩ්, බ්‍රවුන්, බ්ලූ. ලෙඩ් කියන්නේ ලීනියර්, බ්‍රවුන් කියන්නේ ටෙක්ටයිල්, බ්ලූ කියන්නේ ක්ලිකී. දැන් බ්‍රෑන්ඩ්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒවා වලින් වෙන කලර්ස් වලින් රිප්‍රසන්ට් කරලා තියෙනවා. ඇෂ් තියෙනවා, පර්පල් තියෙනවා, එක කලර්ස් තියෙනවා. ඒ ස්විචස් වලට එක වෙයිට්ස් තියෙනවා. ඒ එක වෙයිට්ස් හින්දා තමයි මේ වගේ සද්දේ වෙනස් වෙන්නේ. එතකොට සවුන්ඩ් වෙනස් වෙනවා. ගොඩක් එක විදිහේ සවුන්ඩ්ස් තියෙනවා. ඔය තුන තමයි මේන් ටයිප් 3. ඊට පස්සේ වෙනම කලර්ස් වලින් කේකේ ඇවිල්ලා තියෙනවා. ඔය එකේ කම්පියුටර් shops වල තියෙන පොඩි කීබෝඩ් එක හැම කී ස්විච් එකක්ම දාලා ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඕනි එක ඔයගොල්ලන්ට හිතන සවුන්ඩ් එක ක්ලික් කරන් ලේසි විදිය බලලා ගන්න පුළුවන් මේ ස්විච් වල. දැන් ඔය කස්ටමයිසබල් පැත්තෙන් ගත්තොත් ඔප්ටිකල් කීබෝඩ්ස් වල කස්ටමයිසබල් ෆීචර්ස් තියෙනවා. ඔප්ටිකල් කීබෝඩ් එක කී එකක් ගෙනල්ලා මැකැනිකල් කීබෝඩ් එකේ කී එකට ස්විච් කරන්න බෑ. එතකොට ඔප්ටිකල් කීබෝඩ් එක කස්ටමයිසබල් කීබෝඩ් එකක් හදන්න යන කොස්ට් එක සෑහෙන්නම වැඩි මැකැනිකල් කීබෝඩ් එකක් කස්ටමයිස් කරනවට වඩා. ඔප්ටිකල් කීබෝඩ් එක පට්ට ෆාස්ට්, ගේමින් වලටම පට්ටම හොඳයි. මැකැනිකල් කීබෝඩ් එක කොස්ට් එක අඩුයි. සෑහෙන්න කොස්ට් අඩු එකක් තියෙනවා මේ ඔප්ටිකල් කීබෝඩ්ස් එක්ක බලද්දි. ඒ හින්දා ගොඩක් මිනිස්සු මැකැනිකල් කීබෝඩ් කස්ටම් හදන පැත්තට ගිහිල්ලා තියෙනවා. ආයි මැකැනිකල් කීබෝඩ් ගේමින් වලට ගන්න පෙළඹිලා තියෙනවා. හරි. දැන් අපි කතා කරමු කීබෝඩ් එක ගද්දි ඔයගොල්ලෝ මොනවද බලන්න ඕනි කියලා. ඉස්සෙල්ලම ඔබ්ජෙක්ටිව් එක මොන වැඩ වලටද? ගේමින් වලටද, ටයිපින් වලටද, ඔෆිස් වර්ක්ස් වලටද වගේ අපි කල්පනා කරන්න ඕනේ. සාමාන්‍යව පාඩම් වැඩක් වගේ කරන් ඉන්න වැඩි කම්පියුටර් යූස් වෙන්නේ, ටයිපින් වැඩි කරන්නේ. එතකොට කීබෝඩ් එක සතියකට සැරයක් වගේ ඇල්ලනවා නම් මෙම්බ්‍රේන් කීබෝඩ් එකක් ගත්තට කමක්. ෆීල් එක ගැන වැඩි හිතන්න නැත්නම් ටෙක් වලියට වැඩි ආසාවක් නැත්නම් මෙම්බ්‍රේන් කීබෝඩ් එකකට ගියාට කමන්නේ. අතේ තියෙන ගානත් එක්ක කියන්නේ පොඩි මුදලක් නම් කීබෝඩ් එකකට ෆෝඩ් ගන්න පුළුවන් මෙම්බ්‍රේන් කීබෝඩ් එකට යන්න. ඇයි නැත්තම් කීබෝඩ් එක 6000ක් 7000ක් 8000ක් වගේ දීලා ලොකු බජට් එකකට කිල්ල කීබෝඩ් එක කරා වැඩක් නැහැ. සමහර කට්ටිය හිතන ඇති කවුද 8000කට 5000 10000කට කීබෝඩ් එකක් ගන්නේ? 8000 5000 නෙවෙයි. ලක්ෂ 2 ලක්ෂ 3 4 5 වියදම් කරන කට්ටිය තින්නවා කීබෝඩ්ස් වලට. ඇයි මෙච්චර වියදම් කරන්නේ කියලා මගෙන් ඇහුවොත් ඒගොල්ලෝගේ සමහර කට්ටියගේ රස්සාව software engineersලා. එතකොට සමහර කට්ටිය ගේමර්ස්ලා. මේගොල්ලොන්ට අර තප්පරෙත් වටින මිනිස්සු ඉන්නවා. වෙලාව වැදගත්. එතකොට තමන් වැඩ කරන දෙයට වියදම් කරන්න සමහර කට්ටිය ලක්ෂ ගණන් වියදම් කරනවා ඒගොල්ලෝගේ කම්ෆර්ටබල් එකට. ඒගොල්ලෝගේ ජොබ් එක දියුණු කරගන්න
එතකොට ඒගොල්ලෝගේ ගේම් එකේ ලොකු ප්‍රයිස් පූල් වලට ටාගට් තියෙන කට්ටිය ඒගොන්ට අර තප්පරෙත් වටිනවා. ඒ කට්ටිය ලක්ෂ ගණන් වල කීබෝඩ් ගන්නවා. මැකැනිකල් කීබෝඩ්, ඔප්ටිකල් කීබෝඩ්ස් ගන්නවා. ඉතින් ඔයත් මේ කැටගරි එකේ නම් IT රිලේටඩ් ජොබ් එකක් වගේ කරනවා නම් නිතරම කම්පියුටර්ස් වල නම් ඉන්නේ ඔබ ප්‍රොඩක්ටිවිටි එක වැඩ ගන්න මැකැනිකල් කීබෝඩ් එකක්, ඔප්ටිකල් කීබෝඩ් එකකට ලොකු ගාණක් වියදම් කරාට කමන්නේ. මොකද ඔයා ඒකෙන් නම් හම්බ කරන්නේ ඔයා ඒකට දෙයක් දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට තව ලැබෙන්නේ නේ. ඒකෙන් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා මාරුම විදියට. අපි හිතන්නේ නැති වුණාට. ඒත් ලොකු IT ප්‍රොෆෙෂනල් ජොබ් එකක් ගේමින් කරනවා ඒවා කරනවා නම් මම ඔප්ටිකල් එකකට වඩා මැකැනිකල් එක රෙකමන්ඩ් කරනවා. මොකද කස්ටමයිසේෂන්ස් වලට එහෙම තියෙන බඩු මාර අඩුයි කම්පෙයාර්ඩ් ටු මේ ඔප්ටිකල් කීබෝඩ්ස්. ආයි කනෙක්ටිවිටි එක චෙක් කරන්න. සමහර කට්ටිය ඉන්නවා ඩෙස් සෙටප් එක ක්ලීන් තියාගන්න ආසයි, වයස් වලට ආස නැහැ. ඒ වගේ කට්ටිය බ්ලූටූත් වලට ගියාට කමන්න. හැබැයි බ්ලූටූත් කීබෝඩ් ගන්නවා නම් කොස්ට් එක අඩු කීබෝඩ්ස් වල ලේටන්සි එක වැඩි. ඔයා ගේම කෙනෙක් නම් මං වැඩි පුෂ් කරන්නේ බ්ලූටූත් කීබෝඩ් එක පැත්තට. හොඳ කීබෝඩ්ස් තියෙනවා. හැබැයි පට්ට එක්ස්පෙන්සිව්. තව තියෙන USB type C ගහලා පාවිච්චි කරන්නත් පුළුවන්. බ්ලූටූත් වලින් පාවිච්චි කරන්නත් පුළුවන්. පට්ට එක්ස්පෙන්සිව්. සල්ලි තියෙනවා නම් අරදක් නෑ. මොකද අපි ටෙක් ෆෑන්ස් ලනේ. අපි එතකොට ওই ටෙක් බඩු වලට මාර ආසයි. එතකොට ඒ වගේ දෙයකට ගියාට කමන්නේ. ඩියුරබිලිටි එක ගැන කතා කරොත් මැකැනිකල් කීබෝඩ් වල ඔප්ටිකල් කීබෝඩ් වල ඩියුරබිලිටි එක වැඩි. එතකොට කැඩුනොත් හදා ගන්න පුළුවන්. බඩු ඕගොන්ට කස්ටම් දාලා හදා ගන්න පුළුවන්. මෙම්බ්‍රේන් කීබෝඩ් වල ඩියුරබිලිටි එක අඩුයි. එයා රබර් ඩෝම් එකකින් තමයි. රබර් ඩෝම් එක රබර් එකක් හින්දා සවුත් වෙනවා. ඒවා කැඩුනම ඉතින් හදන්න බෑ. ඒවා මොනවද කරන්නේ? ෆිසිකල් අලුතක් ගන්න එක තමයි කරන්නේ. පාවිච්චි අනුව තමයි මෙම්බ්‍රේන් කීබෝඩ් නම් සමහර කට්ටිය මෙම්බ්‍රේන් කීබෝඩ් අවුරුදු 10 පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා. ආයි කීබෝඩ් එකක් ගද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ ලේඅවුට් එක. මේක මම උඩින් දාලා තියෙන මේ වීඩියෝ එක පෝස්ට් කරලා හොඳට බලන්න ලේඅවුට් එක. ඊට පස්සේ ගිහිල්ලා ෂොප් එකකින් ඉල්ලන්න නැත්නම් ඕඩර් කරන්න. ඒ කියන්නේ 80% කීබෝඩ්ස් තියෙනවා. එතකොට 75% කීබෝඩ්ස් තියෙනවා. නම්බර් පෑඩ් නැති කීබෝඩ්ස්, ෆන්ක්ෂන් කීස් නැති කීබෝඩ්, නම්බර් පෑඩ් එකේ ෆන්ක්ෂන් කීස්ුයි නැති කීබෝඩ්. ඒවා පොඩි ඔය ලැප්ටොප් වල එන්නේ නම්බර් පෑඩ් එක නැතුව, ඇරෝ කීස් නැතුව එන ඒවා තියෙනවා. ඒ වගේ කීබෝඩ් ගොඩක් තියෙනවා. මේකත් හොඳට බලලා ලේඅවුට් එක තියෙන එක ඕඩර් කරන්න. මොකද ගොඩක් කට්ටිය නම්බර් පෑඩ් එක නම් පාවිච්චි කරන්නෙම නැති තරම්. එතකොට ඒගොල්ලොන්ට ඒ වගේ කීබෝඩ් එකක් වැඩක් නැහැ අරගෙන. ඒ හින්දා ඒ වගේ දේවල් කට් ඔෆ් කරලා කීබෝඩ් එකක් ගන්න බලන්න. අය බෑක්ලයිට් එක කීබෝඩ් එකක් ඕඩර් කරනවා නම් මෙම්බ්‍රේන් කීබෝඩ් වලට බෑක්ලයිට් එක මංගේ මතේ වැඩක් නැහැ. RGB කීබෝඩ් එකක් කියන්නේ ඔයාට ඒකේ කොස්ට් එකත් ඇඩ් කරලා හොඳ කීබෝඩ් එකක් ගන්න පුළුවන් මැකැනිකල් වගේ. සල්ලි ටිකක් එකතු කරලා. එතකොට ලයිට්නින් ක්වොලිටි එකට වඩා ඔයාට හොඳ ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඕගොන් කීබෝඩ් එකේ. මං හිතන්නේ කීබෝඩ් එක වැදගත්ම දේ ස්මූත් එක්ස්පීරියන්ස් එකක්. ඔයා ටයිප් කරද්දි, ගේමින් කරද්දි, එතකොට ඔයගොල්ලෝ වැඩ කරද්දි බෑක්ලයිට් එකම නෙවෙයි RGBs වගේ සෙටප් එක හොඳ නම් තමයි RGBs වලට ફોකස් කරන්න. ඔය කම්පියුටරේ අඩු ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා නම් මෙම්බ්‍රේන් කීබෝඩ් එකකට ගිහිල්ලා RGB මෙම්බ්‍රේන් කීබෝඩ් එක ගන්න එක තේරුම් ගන්න නැති වැඩක්. මං හිතන විදියට. කීබෝඩ්ස් ගැන කතා කරනවන්න තව ගොඩක් දේවල් තියෙනවා. මං නිකන් කීබෝඩ් එකක් ගන්න විදිය, කස්ටම් කීබෝඩ් එකක් හදන විදිය, ඕක නිකන් උඩින් එක හවකට තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ වෙන රටවල් වල කීබෝඩ්ස් ගත්තොත් කීබෝඩ් කම්පිටිෂන්ස් තියෙනවා. ලස්සනම කීබෝඩ් තෝරන කස්ටම් කීබෝඩ්ස් හදලා තෝරන ඒවා තියෙනවා. ක්ලබ් තියෙනවා, කීබෝඩ්ස් ක්ලබ්. එතකොට එක එක බ්‍රෑන්ඩ්ස් තියෙන ඒගොල්ලෝගේ කස්ටම් කීබෝඩ්ස් එලි දක්වනවා. ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න කස්ටම් කීබෝඩ්ස් එලි දක්වනවා. කීබෝඩ් කියන්නේ වෙනම එකක්. ඒ කියන්නේ කට්ටියගේ තියෙනවා කලෙක්ෂන්, කීබෝඩ් කලෙක්ෂන්ස්, කීබෝඩ් ආර්ට්වර්ක්ස් අනම්මනම් ගොඩක් තියෙන ඒවා තියෙනවා. පොඩි ප්‍රමාණයක් කවර් කරේ. ඒ වගේ ඉන්ට්‍රස්ටිං දේවල් ඉස්සරහට බලා ගන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා තියාගන්න. තව ඉන්ට්‍රස්ටිං ටොපික් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉන්ට්‍රස්ටිං ටොපික් බලන කට්ටිය අඩුයි. හැබැයි මං ආසයි ඒ වගේ ඉන්ට්‍රස්ටිං ටොපික් ගැන ඩිස්කස් කරන්න ටෙක් channel එකක් විදියට. මං ආසයි මේ channel එක ලංකාවේ අර නෝමල් ටෙක් ගැන කතා කරන්නේ නැතුව ටෙක්
කමියුනිටි එකක් හදන්න ටෙක්නෝලොජිකල් පැත් ඊමනි පැත්තෙන් නෙවෙයි ටෙක්නෝලොජිකල් පැත්තේ ඒකින්ද ලයික් කළ සස්ක්‍රයිබ් කරලා තියාගන්න ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ ටෙක් ස්පෙන්ට්‍රම්